ඔයා ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරනවා නම් රජය ඔබෙන් කපාගත්ත බදු මුදල් වලින් ඩොලර් දහස් ගණනක් නැවත ඔයාගේ බැංකු ගිණුමට ලැබෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? හැබැයි මේ මුදල ගන්න නම් ඔයාට එක වැදගත් දෙයක් කරන්න වෙනවා. ඔස්ට්‍රේලියාවේ වැඩ කරන බොහෝ අලුත් සිසුන් සහ විදේශිකයන් කරන ලොකුම වැරැද්දක් තමයි ටැක්ස් රිටර්න් එකක් නොකර ඉන්න එක. සමහරු හිතන්නේ ඒක ලොකු සමාගම් වලට හරි ව්‍යාපාරිකයන්ට හරි විතරක් අදාළ දෙයක් කියලා. හැබැයි ඔයා පාර්ට් ටයිම් වැඩ කරන ශිෂ්‍යයෙක් වුණත්, ෆුල් ටයිම් සේවකයෙක් වුණත්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් ටැක්ස් රිටර්න් එක නිවැරදිව කරලා ඔයාට විශාල බදු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ ෆයිනන්ෂියල් ඉයර් එකක් ආරම්භ වෙන්නේ ජූලි 1 වෙනිදා ඉඳන් අවසන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ජූනි 30 වෙනිදා. ඊට පස්සේ ජූලි මාසයේ ඉඳන් ටැක්ස් ටයිම් කියන කාලය ආරම්භ වෙනවා. මේ කාලයේදී ඔයාගේ වාර්ෂික ආදායම සහ බදු විස්තර ඔස්ට්‍රේලියන් ටැක්සේෂන් ඔෆිස් වෙත ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. ඒක ඔබට MyGov ඇප් එකේ තියෙන MyTax සේවාව භාවිතයෙන් නොමිලේම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් ටැක්ස් ඒජන්ට් කෙනෙක්ගේ සහාය ලබා ගන්නත් පුළුවන්. බොහෝ සේවකයන්ට ඔක්තෝබර් 30කට පෙර ටැක්ස් රිටර්න් එක බාර දෙන්න ඕනේ. ටැක්ස් ඒජන්ට් කෙනෙක් භාවිතා කළොත් ඇතම් අවස්ථාවල වැඩි කාලයක් ඔයාට ලැබෙන්නත් පුළුවන්. විදේශිකයන් සහ ශිෂ්‍යයන් දැනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි ටැක්ස් රිෆන්ඩ් කියන එක. ඔයාගේ TFN එක යටතේ රැකියාවක් කරනවා නම් ඔබේ සේවායෝජකයා හැම වැටුපක්ම PG tax කියලා බදු මුදලක් කපාගෙන ATO එකට ගෙවනවා. හැබැයි වසර අවසානයේ ඔයාගේ ආදායම සහ බදු තත්ත්වය අනුව ඒ කපාගත් මුදලෙන් කොටසක් හරි සම්පූර්ණ මුදලම හරි ඔයාට ආපහු ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම resident for tax purpose කියලා සලකන අයට පළමුවෙන්ම ඔස්ට්‍රේලියන් ඩොලර් 14,200ක් දක්වා ආදායම බොහෝ අවස්ථාවල බදු රහිත සීමාවට අයත් වෙනවා. ඒ නිසා අඩු ආදායමක් ලබන බොහෝ ශිෂ්‍යයන්ට වසර අවසානයේ ටැක්ස් රිෆන්ඩ් එකක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ රැකියාවට අවශ්‍ය වියදම් බොහොමයක් ටැක්ස් ඩිඩක්ෂන් එකක් විදියට ක්ලේම් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදියට work uniforms, safety boots, protective equipments, tools, computer, laptop, mobile phone, software, internet වගේ සමහර ට්‍රේනිංగ్ කෝසස් වගේ දේවල් වලටත් ඔයාගේ රැකියාවට ඍජුවම අදාළ නම් බදු සහන සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර වෘත්තීන් වල තමන්ගේම වාහනය රැකියාව සඳහා භාවිතා කරොත් ඒ සඳහාත් නීති අනුකූලව ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම නීතිය තමයි ක්ලේම් කරන හැම වියදමකටම සාක්ෂි තිබිය යුතුයි කියන එක. ඒ කියන්නේ receipts, invoices, bank statements වගේ ලියකියවිලි අවම වශයෙන් වසර 5කවත් තියාගන්න ඕනේ. මොකද ATO එක ඕනම වෙලාවක ඒවා ඔයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඔයා බොරු ක්ලේම්ස් ඉදිරිපත් කරොත් ටැක්ස් රිෆන්ඩ් එක හිමි වෙනවා විතරක් නෙමෙයි, ඔයාට විශාල දඩ මුදල් සහ නීතිමය ක්‍රියාමාර්ගවලටත් මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ටැක්ස් රිටර්න් එකක් කියන්නේ තවත් ෆෝම් එකක් පුරවන එකක් විතරක් නෙමෙයි. ඒක ඔයා නීත්‍යානුකූලව ගෙවපු බදු මුදල් වලින් ඔබට හිමි ප්‍රතිලාභය නැවත ලබා ගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා හැම ෆයිනෑන්ෂියල් ඉයර් එකක්ම අවසන් වුණාට පස්සේ ඔයාගේ ටැක්ස් රිටර්න් එක අමතක නොකර ඉදිරිපත් කරන්න. ඒක ඔයාට මුදල් ඉතිරි කර ගන්න තියෙන හොඳම ක්‍රමවලින් එකක් වෙන්න පුළුවන්.